මේ නොට් මාස්ටර් නාලිකාව ඔස්සේ මම මෙවැනි ඉතා වැදගත් ඉවුම් පිහුම් සම්බන්ධව වීඩියෝ මුදාහරිනවා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත්ම රසවත් චිකන් කරි එකක් සාදා ගන්න ආකාරය. එතකොට මේ කිලෝ 1 චිකන් එකක් තමයි මේ හදන්න යන්නේ. එතකොට අපි බලමු කොහොමද මේ චිකන් කරිය හදන ආකාරය. ඒත් එක්කම මම ඔයාලට ඉල්ලා සිටිනවා බැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. අපි ඉස්සරවම කුකුලා මෙන්න මේ විදිහට කපනවා. ඊට පස්සේ මම කිව්වා මෙන්න මේ විදිහට චිකන් අපි පොඩියට කපා ගන්න. එතකොට මේ තියෙන්නේ කුඩාවට කපාගත්ත චිකන් එක. ඊට පස්සේ අපි දැන් මේක හොදලා ඒකට අවශ්‍ය කුළු බඩු එකතු කරනවා ඊළඟට. දැන් අපි මේ චිකන් එක මේ 3-5 අතගා ගන්න යන ඊට කලින් ගම්මිරිස් කුඩු ටිකක් කහ කුඩු ස්වල්පයක් අපි මේ චිකන් එකට එකතු කරනවා. ඊට මේ මස් කරිය රසවත් කිරීම සඳහා මම අරන් තියෙනවා සියඹලා, ඊට පස්සේ ඉඟුරු ස්වල්පයක්, ඊට පස්සේ මේ කරඳ මුංගු ස්වල්පයක්, ඊට පස්සේ මේ කුරුඳු පොතු කැබලි කීපයක්, ඊට පස්සේ කරාඹු, සුදුලුණු, නයිමිරිස් කැබල්ලක්, ඒ වගේම රම්ප කරපිංචා වීලි මිරිස් කරල් දෙකක්, කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු මේස හැන්දක් එකතු කරගෙන ඊට පස්සේ අපි මේක හොඳට අතගා ගන්නවා. ඊට පස්සේ අපි මිරිස් කුඩු මෙහෙම මේස හැන්දි 3ක් දාලා හොඳට මේක බැද ගන්නවා. මිරිස් කුඩු විතරක් නෙමෙයි මේකට අපි දානවා බැදපු 3-5 කුඩු. මේස හැන්දි දෙකක් දානවා. ඊට පස්සේ හොඳට මේ කවලම් කරගන්නවා. මේක අපිට හොඳට සුවඳ එනවා. හොඳට බැදුනට පස්සේ ඊට පස්සේ අපි පොල් තෙල් ස්වල්පයක් එකතු කරනවා. කැබල්ලක් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට හොඳට කලවම් කරනවා. ඊට පස්සේ වතුර කෝප්පයක් අපි මේකට එකතු කරනවා. වතුර කෝප්පයක් එකතු කරගෙන මේ හොද්ද හොඳට පැහෙන්න අපි තියනවා. හොඳට කලවම් කරලා පැහෙන්න තියෙනවා. ඊට පස්සේ ලුණු ස්වල්පයක් එකතු කරනවා. දැන් අපි මේ චිකන් කරිය හොඳට පැහිලා තියෙන්නේ. අපි මේකට චිකන් කෑලි ටික එකතු කරගන්නවා. මෙන්න මේ ආකාරයට අපි කෑලි ටික එකතු කරගන්නවා. එතකොට මේ විදිහට තියෙනවා. එතකොට මේකේ අපි මේකට මිරිස් 3-5 හොඳට බැදලා තමයි දාලා තියෙන්නේ. ඒත් එක්කම කහ අත ගාලා තියෙන්නේ. ඒත් එක්කම ගම්මිරිස් කුඩුත් එක්ක.
ඔයාලට බලන්න පුළුවන් චිකන් කරිය දැන් අපි බාගන්ට ඔන්න මෙන්න අවස්ථාවේ තියෙන්නේ. එතකොට අපිට තව විනාඩි 5ක් ඇතුළත මේ චිකන් කරි එක බාගන්න පුළුවන්. එහෙනම් දැන් අපේ මේ චිකන් කරිය හදාගෙන ඉවරයි. එතකොට හරිම රසවත් සුවඳවත් හරි සුවඳක් එනවා. එතකොට මේකේ සියඹල වලින් තමයි මේකේ රසය ගොඩක් අරන් තියෙන්නේ. එතකොට මේ වගේ වටිනා වීඩියෝ මම ඔයාලට මේ not master නාලිකාව ඔස්සේ මුදා හරිනවා. ඒ ඔයාලට වැදගත් වෙන හින්දා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඊළඟ සතියේ මම ඔයාලා හමුවට එනවා. එහෙනම් රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි.